guys, welcome back to my YouTube channel. ඔන්න අද ඔයාලට ඊශ්‍රායල් වල අවුරුදු වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් එහෙනම් එන්න මාත් එක්ක අවුරුදු උත්සවය බලන්න යන්න. දැන් වෙලාව 12 මාරට විතර ඇද්දි අපි යන්න පිටත් වුණා. ගෙදර ඉඳලා අවුරුදු උත්සවයේ තියෙන තැනට පොඩි දුරක් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි පයින්ම යනවා. අපි එනකොටම බිත්තර අල්ලන තරඟේ තමයි ඉවර වුණේ. දැන් චූටි බබාලාගේ බනිස් කෑමේ තරඟේ තමයි පටන් ගන්න යන්නේ. එහෙනම් ඉතින් අපි ඒකත් බලලා මෙමු. බනිස් කෑමේ තරඟේ ඉවර වෙනකොටම පිරිමි මීටර් 100 තරඟය පටන් ගත්තා. 1-2 කියනකොටම කට්ටිය දුවලත් ඉවරයි. දැන් මේ පටන් ගත්තේ පැණි බඹරේ. ඉතින් මේක නම් ඇත්තටම ගොඩාක් විනෝදජනක අවුරුදු ක්‍රීඩාවක්නේ. තරඟ ඉවර වෙනකම්ම hina වෙවි බලන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අපි හැමෝම ගියා සංගීත දොප්පි තරඟෙට. මං හිතන්නේ හැමෝම වගේ ගොඩාක් අය සහභාගී වුණා මේ තරඟෙට. 200ක් විතර වගේ ඇති. ඉතින් අපි ගියෙත් මේ තරඟෙට විතරමයි. ඔයාලට පේනවනේ ඉතින් මේ රවුම කොච්චර ලොකුයිද කියලා. මං හිතන්නේ මේ තරඟෙට තමයි ගොඩාක්ම අය සහභාගී වුණේ. ඉතින් ටික වෙලාවකින් අපි හැමෝම අවුට් වුණ නිසා අපි ආව මොන හරි කන්න. මෙතන කැවුම්, කොකිස්, අලුවා මේ වගේ අවුරුදු කැවිලි ගොඩාරියක් තිබුණා. ඉතින් ඒ වගේම තව එක එක කෑම බීම වර්ග එහෙමත් තිබුණා. ඉතින් අපි නම් හැමෝම ජූස් තමයි ගත්තේ. ඊට පස්සේ ඉතින් සංගීත තොප්පි තරඟ ඉවර වෙනකන් අපි පොඩ්ඩක් ඉඳගෙන හිටියා. ලංකාවේ අය වගේම මෙහි අයත් ඇවිල්ලා ඉන්නවා අවුරුදු උත්සවය බලන්න. ඉතින් එයාලා ගොඩාක් ආසයි අපේ මේ ජන ක්‍රීඩාවලට. එයාලට ඒක වෙනස්ම අත්දැකීමක්නේ. ඉතින් සමහර අය නම් තරඟ වලටත් ගියා. දෙන්නේ කොට්ට පොරක් ගැහුවා. මට ඒක නම් වීඩියෝ කරගන්නත් බැරි වුණා. ඉතින් ඊට පස්සේ කඹාදින තරගය තමයි පටන් ගත්තේ. කඹාදින තරගෙට කණ්ඩායම් 25ක් ඉන්නවා. ඉතින් අපි ඒකත් ටිකක් වෙලා බලලා ආව පොඩ්ඩක් පාර පැත්තට. බලන්නකො ඉතින් මේ පාර දිගටම දාස්පතිය මල් පිපිලා මාරම ලස්සනයි. මේ ගානට ඔව් ඒ ගානට හරි ගමන්න. ඔය ගානටවත් ගමන්න. ඒ ගානට කතයි නේද? ඔව් නේ. නෑ. අකුලෝනේ. අරගතෝ ගොතයි මසන්දනානේ ඔකේ. සුමාලුත් අවුරුද්දක් වේවා. කවුද නැවිලම ගියාවා? ඉතින් අපි වීඩියෝ එහෙම අරගෙන යනකොට හොඳම හිනාව, හොඳම ඇඳීම, ඒ වගේම විකට ඇඳුම් තරගයක් ඉවර වෙලා තමයි තිබුණේ. දැන් තමයි ගොඩාක් අය ආශාවෙන් බලන් ඉන්න තරගය පටන් ගන්න යන්නේ. අවුරුදු කුමරා සහ අවුරුදු කුමරිය තේරීම. කියන්න බලන්න ඔබ කැමති විනෝදාංශ සින්දුවක් කියනවා. සින්දුවක් කොටසක් කියන්න. රන්සලු පිළිවලලු කොයින්දෝ දොයි දොයි කොතලප දෙබේ
දක්වමින් අපේ ගෞරවනීය විශ්ව මණ්ඩලය ඇතුළු සියලු දෙනාටම ආචාර සමාචාර දක්වමින් නැවත වතාවක් ඉතින් ලස්සන කුමරියක් වේදිකාවට එනකොට ඉතින් සුබ අලුත් අවුරුද්දක් වේවා. මේ රටේ කොහෙද සේවය කරන්නේ? ඉස්රායලයේ කොහෙද සේවය කරන්නේ? මගේ නම සමන්ති කුමාරි. ඔව් පොඩ්ඩක් විනිශ්චය මණ්ඩලයට ඇහෙන පරිදි කියන්න. තිලිනි. අපිට කියන්න බලන්න ඔබගේ නම. මගේ නම සංජීව. නියෝජනය කරන්නේ ජෙරුසලම. නියෝජනය කරන්නේ ජෙරුසලම. ඔබයි සොයා everything ඒ වෙනස් කලේ. අවුරුදු කුමරා කිව්වහම කඩවසම්කම නේද? කඩවසම්කම හැමදේම තියෙනවා. සුබ අලුත් අවුරුද්දක් වේවා. සුබ අලුත් අවුරුද්දක් කියන්නේ දෙනාටම. අයුතිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා උන් බෝය දාක සඳ විලසින් මුණ පෙනෙන්නා. සම්පතයි අද දවසේ ඊළඟ බක්මයි. සමිත් පෙරේරා ඉස්රායලයේ කුමන නගරේ නියෝජනය කරමින්ද ජෙරුසලමට ආවේ? ආදරණීය ශුද්ධ වූ නගරය ජෙරුසලම්. ඔබ කැමති ඉදිරිපත් කිරීම මොකද්ද? මොකද්ද විනෝදාංශය? විනෝදාංශයෙන් සංගීතයට බරයි ඩීජේ ශිල්පී ඒ වගේම ගායකයෙක්. අනු ඩීජේ වලට බරයි සංගීතයට බරයි. සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා සියුම් තැන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගෞරවනීය අපේ ආදරණීය නිමල් බණ්ඩාර මැතිතුමාගෙන්ද ආදරණීය කලාකරුවන් දෙදෙනාගෙන්ද අවසරයි. සීලෝ මාගේ ප්‍රේක්ෂකයන්ගෙන් අවසරයි. රයිට් පුංචි ගීතයක් ගායනා කරන්න. අංගනාවෝ ගීතේ දීවා තාලේ දැනුණා සීනෙන් මට කීවා ඔබ මාගේ කියලා අංගනාවෝ රූපිකාවෝ. බොහොම ස්තුතියි. thank you. දවසසිවා සූර්ය උදාන ජෙරුසලම් බක්මහා උළලේ අවුරුදු කුමරිය තුන්වෙනි ස්ථානය ලබා ගන්නේ වෙලාව 7:05 නේද? සමනි අම්මේ කොල්ලන්ගේ හඬ තුන්වෙනි ස්ථානය සමන්ති කුමුදුනි ඔබයි ආරාධනා කරනවා. ආත්මා තරගේ දෙවනි ස්ථානය ලබා ගන්නේ ඔයගොල්ලෝ කියන්නකෝ කියන දේ කියන්නකෝ. එක නම්බර්ස් කියන. මෙතන එච්චර නම්බර්ස් ඇත්තෙත් නැහැ දෙන්න ඉන්නේ. හරිද? බොරු කියනවා. පහත් කියනවා සමහරක්. ඉතින් ඒ නිසා දෙවනි ස්ථානය අලිනි ඔබ යක 4 දරමින්. දවසසිවා ජෙරුසලම් බක්මහා උළලේ අවුරුදු කුමාරිය ලෙස ජය සංකේත ලබන්නේ දිලිෂා දේශානි ඔබයි. කරමාලයක් ලැබෙනවා කුමරියට. ගාන ලස්සනට අපුඩිය. තරම් බර තෑග්ගක් තමයි තියෙන්නේ. අසික කුමරා දෙවනි ස්ථානය දොලාන් චතුරංග ඔබයි. හොඳයි. ලම්බක්මහා උළලේ අවුරුදු කුමාරයා ලෙස අභිෂේක ගන්නේ කවුද? නමක් මතක නෑනේ. හරි අවුලක් නෑ. සමිත් පෙරේරා 2025 ජෙරුසලම් අවුරුදු කුමාරයා සමිත් පෙරේරා. ඔතත් පුලසන් නාදයක් එකතු කරමු යාළුවෝ හැමෝම. ජනතාව ඉන්නදලෙමු. සම්පතයි ඉතින් අපේ අද දවසේ වැඩ කටයුතු සියල්ල අවසන් වී කලාකරුවන් සමග ගෙවිච්ච කාලය ගැනත් බොහොම සතුටුයි. ඉතින් අවුරුදු උත්සවයේ තෑගියේ ඔක්කොම දීලා ඉවර වෙනකොටම ගිනිකෙල් සංදර්ශනය පටන් ගත්තා. මුට්ටක් පස්සට යන්න. ඉන්දරත් එක්ක සෙල්ලම් කරන්න යන්න. කට්ටිය පස්සට යන්න. අනතුරු ඇති වේවි. සංවිධායක මණ්ඩලය අපේ යාළුවෝ ටික ඉන්නකෝ මේ පැත්තට. ඉක්මනට ගිනි සිසිල නටන්න එන්න. අවුරුදු උත්සවය බලන්න නම් ගොඩාක් අය ඇවිත් හිටියා. ඉතින් යාළුවොත් හම්බුණා. ඒ වගේම අලුත් යාළුවොත් හම්බුණා. ඒ වගේම අවුරුදු ක්‍රීඩා ගොඩාක් තිබුණා. මට ඒ හැමදේම නම් වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් අපි එනකොටත් අවුරුදු ක්‍රීඩා 2-3ක් ඉවර වෙලා තමයි තිබුණේ. කොහොම හරි ඉතින් අපිටත් ගොඩක් එන්ජොයි කරන්න පුළුවන් වුණා. ඉතින් ගිනිකෙල් සංදර්ශනය ඉවර වෙලා මියුසිකල් ෂෝ එක පටන් ගත්තා. අපි ඒකටත් ටිකක් වෙලා ඉඳලා 9 විතර වගේ වෙනකොට ගෙදර එන්න පිටත් වුණා.
ඉතින් මෙන්න මේ විදිහට තමයි ජෙරුසලම් වල අවුරුදු උත්සවය ඉවර වුනේ. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. බයි.